හෙලෝ යාළුවනේ අද අපි බලමු CapCut එකෙන් වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. මුලින්ම යනවා CapCut එකට. අනව වීඩියෝ කියලා තියෙන එකට යනවා. ඔයාලා ෆොටෝස් දැම්මම ඇති ෆොටෝස් දාන්න කලින් වීඩියෝස් දාන්න පුළුවන්. වීඩියෝස් දෙක කලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ වීඩියෝ එකට යනවා. ඊට පස්සේ ෆොටෝ එකක් දාන්න තියෙනවා නම් ෆොටෝ එක කලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අර ඕකේ කියන තියෙන බටන් එකට ගිහිල්ලා මෙතන ලොග් වෙනකන් ඉන්නවා උඩ. මම මේ දාන විදිහට දාන්න. මුලින්ම යනවා අන්තිම අර මුලටම දාන්න ඕන නම් මුලටම යන්න ඕනේ. එනකොට ගිහිල්ලා ඔය තියෙන්නේ මේ එකතු කිරීමේ ලකුණ. එකතු කිරීමේ ලකුණට ගිහිල්ලා ෆොටෝ එකක් දාන්න ෆොටෝ එකක් වීඩියෝ එකක් දාන්න වීඩියෝ එකක්. දැන් කැමති එකක් දැන් මේ කිව්වට අලුතෙන් එකතු කරගන්න තියනවා නම් එකතු කරන්න. මෙන්න මෙතනින් යටට ගිහිල්ලා ඔයාලට එකතු කරගන්න ඕන එක එකතු කරලා ආයෙත් එන්ඩ් කියලා ඔබලා ආයෙ අපි එකතු කළා. ඊට පස්සේ අපිට හදාගත්තේ මම මේ හදපු වීඩියෝ එක ඔයාලට බලන්න බැරි වුණා නම් නෙල්ලියච්චාරුවක් හදන එක බලන්න බැරි වුණා නම් ආයෙ මුලට ගිහිල්ලා මගේ channel එකේ තියෙනවා නෙල්ලියච්චාරුවක් හදන වීඩියෝ එක. ඒක ඔයා බලන්න. බලලා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා like එකකුත් දාගෙන යන්න. අමතක කරන්න එපා. ආන්ට හදා ගන්න ඕනේ වීඩියෝ එක ගානට zoom කරලා ගන්න ඕනේ. උණ්ඩක 1000ට 1000ට වැඩි කරත් ඇකි නැත්තම් ගාන මැද තිබ්බත් ඇකි. මම නම් කරේ බින්දුවටම අඩු කරා. මොකද වටපිටාවේ සද්ද ඇහෙනවා. වටපිටාවේ සද්ද අයින් කරා. ඊට පස්සේ ඒකට අපිට voice දෙන්නත් පුළුවන්. ඕන් සද්ද අඩු වැඩි කරා. මේ cap වෙන තැන තියෙනවනේ. delete කරද්දී එහෙම cap වෙනවනේ. ඒ වෙන cap එකෙන් අයින් කරන්න ඕනේ. මේ මෙතන cross මේ cap එකක් තියෙන්නේ මේ cap එක. cap එක තියෙන තැනින් එහාට අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ කැප් තියෙන තැනින් තැනට අයින් කරන්න ඕනේ. ඊටු ටික සද්ද වැඩි කරනවා නම් එහෙමයි. සද්ද මැද තියෙනවා නම් එහෙමයි. ෆොටෝස් බොඳ කරෑකි නැත්තම් බොඳ කරන්න නැතුව දාලා තිබ්බෑකි. නැත්තම් මුකුත් නැතුව තිබ්බෑකි. මම නම් තියන්නේ බොඳ කරන්න නැතුව. සාමාන්‍ය මට්ටමේ බොඳ කරලා තියන්නේ. අපිට තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ පාට වෙනස් කරන්න. මම දාලා තියෙන කළු පාට. ඒක තමයි මම කිව්වේ ෆ්‍රේම් එකක් දාලා තියෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක නෙවෙයි ෆ්‍රේම් එක. ෆ්‍රේම් එකේ පාට වෙනස් කරන්න තියෙනවා. අපිට ඕන නම් පාට වෙනස් කරලා ගත්ත හැකි. නැත්තම් පාට වෙනස් කරන්න නැතුව ඔරිජිනල් පාට තියලා තිබ්බේ කළු. මගේ නම් ඔරිජිනල් පාට කළු තමයි තියෙන්නේ. තාමත් කළු තියෙන්නේ ෆ්‍රේම් එක. කළු තියලා ෆ්‍රේම් එක. ඊළඟට ඔයාලට මේක TikTok Google ඒවා යවුව හැකි. එහෙමම අපිට තියෙනවා ෆෝන් එකත් එක්ක තනියම වැඩ. තව එක වෙනස් කරන්නත් තියෙනවා අපිට. කර හැකි. මේකට ගිහිල්ලා දැන් මේකේ තියෙන එක වෙනස් කරන්න. අපිට පුළුවන් මේකෙන් නෙමෙයි සද්ද අඩු වැඩි කරන්න. මේ ඉරේලිය අඩු වැඩි කරන්න. පාට අඩු වැඩි කරන්න. ප්ලේන් එක අඩු වැඩි කරලා හදන්න. ඒවා පුළුවන් මේ ඒකේ පාට අඩු වැඩි කරලා හදන්න බොද වෙන විදිහට හදන්න. ඔක්කොම පුළුවන් මේකෙන්. අපි ඉස්සරහටදී බලන්නමු කොහොමද සම්පූර්ණයෙන්ම ඔක්කොම ටික හදන්නේ කියලා. මූඩ් අඩු වැඩි ගන්න තියෙනවා. ඒ මූඩ් එක ගන්න වැඩියෙන්ම යක්ෂ එකේවට යක්ෂ එකේ හදනවා නම් තමයි මේක ගන්න. මොකද කරවල කරන්න එහෙම තියෙනවා. ඔරිජිනල් මූඩ් එක දාලා තියන්න ඕනේ. නැත්තම් වෙන මූඩ්ස් වලින් මේ අපි නෝමල් වීඩියෝස් හදන්න බෑ. ඔරිජිනල් වීඩියෝස් දාලා තියන්න ඔරිජිනල් කැප් එක දාලා තියන්න ඕනේ.
මේ ආකාරයට ලස්සනට හදාගෙන ගිය හැකි එක එක මේ දැන් වංගෙඩිය කොටන කෑල්ල එහෙම වංගෙඩිය කොටන කෑල්ල හැදුවට ඕක මුළු ඔක්කොගේම ඒ විදිහටම එනවා වටේ අඳුරු කරලා මැද ලස්සනට ඉරේලිය දාලා තමයි හදන්න ඕනේ ඕක වටේ අඳුරු කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔය හැම එකේම ඒක එනවා වටේට ගුරු පාට තියෙනවා ඒක අවුලන්නේ නැහැ කොළ පාට තියෙනවා වංගෙඩිය වටේට ඒක අවුලන්නේ නැහැ එහෙම කරාට අවුලන්නේ නැහැ ඒ වුණාට ඒක හදද්දි ගානට මැදට පොඩ්ඩක් එළිය වැඩි ගන්න මොකද මැද අපි කරන එක පේන්න බෑ ඒ හින්දා මැදට පොඩ්ඩක් වැඩි කරලා පාට වැඩි කරලා හදන්න ඕනේ ඔයාලට සින්දුවක් දැම්ම හැකි මේකට නාඩිය අපිට හම්බුන්නේ නැහැ තාම නාඩිය විනාඩි 2 විනාඩි 4යි 17 වීඩියෝ නම් හම්බුණා අය බලන්න මේක සින්දු 3කට යනවා නම් තමයි හරියන්නේ හොඳට මේකේ පොඩ ඩේටා ප්‍රශ්නයක් තියෙනවා කියලා මං කිව්වනේ ඒක තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා විනාඩි 3යි ගානකට යනවා නම් තමයි හොඳ මේ වීඩියෝස් එකකින් මේක කරන්න බෑ වීඩියෝස් ගොඩක් ඕනේ මොකද එකකින් කරනට වඩා ගොඩකින් කරන එක ලස්සනයි අපි අහලා බලමු මේකේ සවුන්ඩ් එක මගේ එකේ මේකේ සවුන්ඩ් එක අඩු කරලා තියෙන පොඩ්ඩක් ඉන්න දැන් වීඩියෝ අනගත් බැලුවා සින්දුවත් බැලුවා දැන් මේ සින්දුව යනවනේ ගොඩ ඉස්සරහට පිටිපස්සට එම සින්දුව ගානට හදා ගන්න ඕනේ දැන් සින්දුව නවතින තැනට කලින් තමයි ආයේ සින්දුවක් දාන්න ඕනේ මොකද එතන ලස්සනට එන විදිහට හදන්න බෑ සින්දුව නැත්තම් සින්දුව අවුල් ගිහිල්ලා යනවනේ ඉඳ මේ සින්දුවට කලින් දාන්න ඕනේ මම ඔයාලට අන්තිමට පෙන්නන්නම්කෝ සින්දුව 3ක් එකවර යනවා ඔයාලට පොඩ්ඩක් ඇහෙන ප්‍රශ්නයක් තියෙනවා ඒ වුණාට මට ඇහෙනවා මේක ලස්සන සින්දුවක් වෙනවා ඔයාලට මම වීඩියෝ එකේ මම දැනගදී කතා කරන්නේ නැතුව ඉන්නවා ඔයාලා ඒ කතා කරන්නේ නැතුව ඉන්න නෑනේ මම ඔය වීඩියෝ එක දාලා තියෙනවනේ YouTube එකට ඔය වීඩියෝ එක දාලා තියෙන වීඩියෝ එකේ මම කතා කරන්නේ නැතුව ඉන්න වෙලාව තියෙනවනේ ආන් ඒ වෙලෙට සින්දුව ඇහෙනවා හොඳට ඔයා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න එතකොට ඔයාට සින්දුව එක පිට එක යන ඒවා පොඩ පැහැදිලි වෙයි දැන් මේකේ අන්තිමටම ගියොත් එහෙම ගොඩක් අන්තිමටම කලින් ගියොත් එහෙම දැන් මෙතනින් කට් කරලා අයින් කරන්න පුළුවන්. මෙතන අයින් කරන්න ඕනේ කැප් කට් කියන කොහොමත් අයින් කරන්න ඕනේ. මෙතනින් අයින් කරන්න එකක් තියෙනවා ඒ. මේක ටච් කරලා මේක සුදු වුණාට පස්සේ තමයි අයින් කරන්න ඕනේ. සුදු වුණාට පස්සේ ආන් ඒ ටික තමයි අයින් කරන්න ඕනේ. ඕන් දැන් ඊට පස්සේ එතනින් ඩිලීට් කරනවා. දැන් අපි බලමුකෝ මේ එක පිට සින්දු 3ක් ගිහලා තියෙනවා අවසාන වෙනකන් සින්දු 2ක්ම ගිහලා තියෙනවා මේක පිටත් 3ක් ගිහලා තියෙනවා ඔයාලට සින්දු ඒකට බලාගත්ත හැකි ඔයාලා ඒක ගිහලා කැප් කට් එකේ දැම්මම වැඩක් නැහැ ඒක පෙන්වන්නේ නැහැ දැන් බලාගත්ත හැකි ඔයාලට වීඩියෝ එකත් බලන්න මගේ ලයික් එකක් දාගෙන යන්න මම සද්ද අඩු වැඩි කරලා ඒකේ හදලා තියෙනවා ඔයාලා බලන්න සද්ද ගන්න ඇති
අපි වීඩියෝ එක සාර්ථක කරගන්න මේ ගොඩක් අය පාවිච්චි කරන මයික් එක. මයික් එකේ මේ මෙතන තියෙනවා බටන් එක. කාන් එක එබුවම එහෙනම් යාළුවනේ අදට අපි ගිහිල්ලා එන්නම් බායි.